අපි දැන් අත්තකිලමතාන යෝගයයි කාමසුකල්ලිකාන යෝගයයි කියන මේ දෙකටම වැටෙන්න තිබෙන ක්‍රම ටික තෝරාගත්තා. දැන් මේ ලෝකෙහි ඇති බව හෝ නැති බව කියන දෙක පිළිట్లా හරි. කාමසප විදිමින් භුක්ති විදිමින් ඉඳලා සැනසීම හේය හෝ ඒක අත්හැරලා දුක වේද දරාගෙන හරි. එහෙම නැත්නම් කෙබඳු ආකාරයෙන් හෝ බබලවක ඉපදිලා හරි. විමුක්තිය හොයන මගක් තිබුණා නම් ඒ කියලා අදහසක් තිබුණා නම් ඒකිනුත් ඒක නෑ කියලා දැකලා. අපි මේ දෙකම මාර්ග නෙමෙයි කියලා තේරුම් ගත්තා. එහෙනම් දැන් තේරුම් ගන්න ඕනේ නිවන් දකින්න විමුක්තිය සලසා ගන්න නියම මාර්ගය මොකද්ද? ඒතේතේ උභවන්තෝ අනුපගම මජ්ක්‍ධිමා පරිපදා තථාගතේන අபிසම්බුද්ධ ආදී වශයෙන් පෙන්නලා තියෙනවා. මෙතේ මේ අන්ත දෙකමපත් වෙන්නේ නැතුව මාධ්‍ය ප්‍රතිපදාව තුළින් තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා. බුද්ධත්වයේ ලැබුවා. දැන් විමුක්තිය ලබා ගන්න ක්‍රමය ඒක නා. දැන් අපිත් දකින්න ඕනේ. අපිත් විමුක්තිය ලබා ගත යුත්තේ අන්ත දෙකට නොබැස. මාධ්‍ය ප්‍රතිපදාව අනුගමනය කරලා. දැන් මෙතෙන්දී අපි ඔක දැක ගන්න ඕනේ. ටික තමයි මූල ධර්මයේ දැනගෙන තියෙන්න ඕනේ. වටා පිළිවෙතක් කියලා ගිහිල්ලා. ඒ වදේ පිළිවිතේ ප්‍රතිඵලයක් වශයෙන් විමුක්තිය ලැබෙනවා කියලා හිතා ඉන්නවා නම් මේ ලෝකේ මොනවා හරි යම්කිසි වැඩ පිළිවෙලක් කරලා විමුක්තිය ලබපුවා ඉන්න ඕනේ. නමුත් බැලුවහම හෙව්වහම අනාථ වෙලා අසරණලා ඉන්නවා මිසක් විමුක්තියන මාර්ගයක් අපේ චර්යා පද්ධතිය තුලින් ලබාගෙන නැහැ. විමුක්තියට මාර්ගයේ මතුවෙන්නේ ප්‍රඥාව තුලින්. ප්‍රඥාව කියලා කියන්නේ කයෙන් වචනයෙන් ගෙනියන චර්යා පද්ධතියක් නෙමෙයි. හිත යථාභූතයටපත් කිරීම නිසා ඇති වෙන දැනීමක් තුලින්. දැන් නිවන් අවබෝධ කරගන්න ඕන වෙන්නේ මූලික වශයෙන් ප්‍රඥාව. යම් ක්‍රමයකින් ප්‍රඥාව පහළ වුණා නම් අන්නේ ප්‍රඥා ගෝචර ධර්ම අවබෝධයෙන් තමයි යම් කෙනෙකුට විමුක්තිය සැලසෙන්නේ. ලෝකේහි බැඳෙන චන්දරාගයේ මිදෙන්නේ ඒකෙන්. දැන් නිවන් මඟ කියන්නේ ප්‍රතිපත්ති මාලාවක් නෙමෙයි. ප්‍රතිපත්තියක් තුලින් නිවන් දකින්න හිතා ඉන්නවා නම් ප්‍රඥාව අත්හැරලා. එයා සීලබ්බත පරාමාසය කියන සිල්ලුත පරාමාර්ථයෙන් නිවන් පතන කෙනෙක් වෙනවා. ලැබෙන මාර්ගයට අයිති නෑ. එහෙනම් යථාර්ථයට එන්න නම් මූල ප්‍රඥාව වර්ධනය කරගන්න. බැලිය යුතු ප්‍රඥාවෙන් බැලිය යුතු යමක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එක ක්‍රමයකින් පෙන්න යදානිච්ඡන් සම්දුක්ඛං යන් දුක්ඛං තදනත්තා කියන මෙන්න මේ ධර්මයේ තෝරාගන්න. මේ ටික තෝරාගත්තොත් ලෝකය කියන්නේ මොකද්ද කියලා ප්‍රඥාවට වැටහෙනවා. මේක යන්නේ එකක්වත් එන එකක්වත් ඉඳගෙන ඉන්න එකක්වත් හිටගෙන ඉන්න එකක්වත් ඇස්පියා ඉන්න එකක්වත් වටපිට නොබලා ඉන්න එකක්වත් නෙමෙයි මේ කියන්නේ. යන ගමන් හරි එන ගමන් හරි ඉඳගෙන ඉන්න ගමන් හරි හිටගෙන ඉන්නාම හරි කොයි වෙලාවෙ හරි ප්‍රඥාව පහළ කරගෙන මේක දැක්කනම් අන්න ප්‍රඥාව මූලික කරගෙන යථාබෝධය ලැබෙනවා. ඒක නිවන් මාර්ගය. ඔක අපි ඉස්සෙල්ලා තෝරා ගන්න ඕනේ. ඔක තෝරා ගන්නකම් හරි අමාරුයි. මොකද වෙන්නේ? මෙච්චර කාලයක් අපි මේ චර්යා පද්ධතිය තුළින් නිවන් මාර්ග ගැන හිතා හිටියෝ. අපේ දෘෂ්ටිය තවමත් ඒක නා. හැම වෙලෙම නිවන් මාර්ගට විග්‍රහ කරනකොට අපේ හිත යන්නේ අනේ මම කොහොමද පිළිගන්නේ? වටපිට බල බල බන කිව්වේ. මේ එහෙම වුණා ඒතර එහෙම ඵලය ලබන්නේ කොහොමද? මේ මසුක් ගෙනත් තියලා මාළුක් ගෙනත් තිබුණාද? අනේ මම මේ බෞද්ධයෙක්වත් වෙන්න ගන්න අපිට නම් හිතන්න බෑ. කනයි බෞද්ධ වෙන්න බෑනේ. ඔය තම මතය. දැන් මෙන්න මේ වගේ එක එක වත් පිළිවෙත් වලින් බෞද්ධකම වයින්ද ගියා. පුද්ගලයාට යථාර්ථයට එන්න බැරිනම් සීලබ්බත පරාමාසී ඉන්නකම්. ඔය සිල්ලුත පරාමාර්ථනේ අත්හැරලා. ප්‍රඥාව පහල කරන්නේ මේ කියන බණ මොනවද කියලා අහගන්න ඕනේ. බණ කියන්නේ කවුද කියන තැන හිටියොත් තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. මේ කියන බණ මොකද්ද කියලා බැලුවොත් එහෙම. කවුරුනා කමන්නේ කියන්නේ මොකද්ද? අන්න යථාර්ථයට එන්න මග පෑදෙනවා. කවුද කියන්නේ නෙමෙයි මොකද්ද කියන්නේ. එතන ඉන්න ඕනේ. අන්න ඒතර හරියටම යථාර්ථය තේරෙන්න පටන් ගන්නවා මේ කියන ධර්මයේ ගැන. එහෙනම් ඒ කියපු වචනයක් මූල වචනයක් තියෙනවා යථාබෝධය ලබා ගන්න. ඒ අදහස මොන විදිහකින්වත් තව එකකට දෙවෙනි කරලා පැත්තට තමයි බැරි එකක් වෙන්න ඕනේ. ඉවත් කරන්න බැරි එකක් වෙන්න ඕනේ. මොන ප්‍රඥාවන්තයෙක් මොන විදිහෙන් තර්කවාදීන් ඇහුවත් ඒකට විරුද්ධව ඕක පිළිගන්න බෑ මෙන්න මේ හේතුවද කියලා. නොපිළිගැනීමට හේතු එකක්වත් ඉදිරියට කරන්න බැරි වෙන්න ඕනේ සත්‍ය ධර්ම අවබෝධයක් න ะ. ධර්ම අදහසක්. මේ යදානිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා කියන මේ පාළි වාක්‍යයේද යමක් අනිත්‍ය නම් ඒක දුකයි යමක් අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි කියලා සිංහල අදහසක් දීලා තිනා අපි ඕක තමයි භාවිතා කරගෙන ඉන්නේ.
නිවන් දකින්න දැකගත යුතු ප්‍රඥාව පහළ කරන්න දැකගත යුතු මූල ධර්මය ඕක. හැබැයි ඔතන වැරදුනොත් එහෙම අපිට ඔයින් එහාට ප්‍රඥාව පහළ කරන්න ක්‍රමයක් නැහැ. ඔතනම හරි මාර්ගයේ බිදෙනවා. හිර වෙනවා. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කියලා මේක තෝරනකොට ඒක ඇත්තද කියලා අපි හොයලා බලන්න මොනවද යමක් කිව්වේ. යමක් කියන ඒවාට මොනවද එකතු වෙන්නේ? මොනවද අයිතිද? මේ ලෝකේ හිත ගැන හෝ ගත ගැන හෝ යම් කිසි දෙයක් මොනවා හරි පෙන්වන්න පුළුවන් නම් නාම ධර්මයක් හෝ රූප ධර්මයක්. ඔය යමක් කියන එකට ඒක අයිති. එන යමක් කියන එකට හැදිලා තියෙන්නේ ලෝකේ. ලෝකේ හැදිලා තියෙන්නේ ඇස කන දිව නාසය ශරීරය මන කියන මේ ටිකයි. ඒවට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන බාහිර ටිකයි. ওই ටික අහක් කරලා තවත් ලෝකයක් පනවන්න පුළුවන්ද කියලා ඉස්සෙල්ලා හිතන්න ඕනේ. ওই ටිකෙන් අහ කරපු මොනවා හරි ද්‍රව්‍ය වස්තුවක් පනවන්න පුළුවන්. ওই ටිකෙන් අහ කරපු හිතක් පනවන්න පුළුවන්. එක ක්‍රමයකින් ඕක හිතලා බලන්න ඕනේ. තව ක්‍රමයකින් ගන්නවා නම්. ඒ කියන්නේ ඇස කන දිව නාසය ශරීරය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. මෙන්න මේ කියන 6 12 දෙපැත්තේ. ආධ්‍යාත්මික 6යි බාහිරට 6යි. ওই ටිකෙන් අහ කරලා ලෝකයක් පනවන්න පුළුවන්. මේ ක්‍රමයකින් ලෝකය ගැන බලනවා. තව ක්‍රමයක් තමයි. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියන. මෙන්න මේ ස්කන්ධ පහ අතරලා. තවත් එකකින් ලෝකේ පනවන්න පුළුවන්. ওই දෙකෙන් කෝක හරි එකක් හොයලා බලන්න. රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේ කියන මේ ස්කන්ධ පහට අමතරව මෙන්න මේකේ මම ලෝකේ පනවනවා කියලා පුළුවන් කෙනෙක් හෝ පුළුවන් ක්‍රමයක් හෝ ලෝකේ තියනවා දැනගන්න පුළුවන්ද කියලා. මනානුවණින් විමර්ශනය කරලා ඉස්සෙල්ලා බලන්න ඕනේ. බලනකොට හොඳට පැහැදිලිව පේනවා. යම් තැනක ලෝකයා යමෙක් පැනෙවුවා නම් පනවන හේතු තිබුණා නම් රූපස්කන්ධයෙන්තරෝ වේදනාස්කන්ධයෙන්තරෝ සංඥාස්කන්ධයෙන්තරෝ සංකාරස්කන්ධයෙන්තරෝ විඥානස්කන්ධයෙන්තරෝ තවත් දෙයකින් ලෝකේ පනවන්න බෑ. ලෝකයා යමක් යම් තැනක ඇද්ද ওই ටිකට කැබ්බෙලා. ඔන්න ඕක ඉස්සෙල්ලා විමර්ශනය කරලා බලන්න ඕනේ.